ඉතින් ඔන්න මම දැන් ඉන්නේ 350 කඩේ. ඔයාලට පේන ඇති පුදුම සෙනගක් තමයි ඉන්නේ මම තාමත් ඇවිල්ලා නැත්නම් ඉතින් එන්න පුළුවන් කඩේට ඔන්න බඩු ගන්න. ඉතින් ඕනම කෑල්ලක් 350ට තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ අරනායක පාරේ මාය හොටෙල් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයා තාමත් ඇවිල්ලා නැත්නම් ඔයාලට පුළුවන් ඔන්න අවුරුද්දට ලහිලා බඩු ගන්න එන්න. ඉතින් එන්න ඉතින් පුදුම සැනගක් ඉන්නේ. හැබැයි බඩු හැම එකක්ම 350ට දාලා තියෙන. ඉතින් ඔයා තාමත් ගත්තේ නැත්නම් ඔයාට තාමත් එන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඇවිල්ලා ඉක්මනට බඩු ගන්න කියලා තොන්න කියනවා. ඔන්න ඉතින් අද අපි ගියා 350 කෑලි කඩේට. ඉතින් දැන් සති දෙකක් තිස්සේ නම්ම කියනවා නංගි අක්කේ යමු 350ට බඩු දාලා තියෙනවා ගන්න හොඳ බඩු තියෙනවා කියලා. ඉතින් ඔන්න අද තමයි දවස. ඉතින් අපි ගියා අද 2025 12 වෙනි මාසේ 29 වෙනිදා. ඉතින් තාමත් 350 කඩේ තියෙනවා. ඔයා තාමත් ගිහිල්ලා නැත්නම් ඉතින් යන්න. ඉතින් මේ පණිවිඩය දෙන්න තමයි මම ඔයාලට මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. ඉතින් මේ කඩේ තියෙන්නේ මාවනැල්ලේ අරනායක පාරේ කිලෝමීටර් 2ක් විතර යනකොට තියෙනවා මා ඔය හොටෙල් එක. ඉතින් ඒ හොටෙල් එකේ තමයි මෙන්න මේ 350 බඩු දාලා තියෙන්නේ. ඉතින් ගොඩාක් බඩු තියෙනවා. ඉතින් ඔයාට ඕන කරන ගෙදරට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ ඒ කඩේ තියෙනවා. ඉතින් ගියපම හරි පුදුමයි ඇත්තට මටත්. ගොඩාක් දේවල් ඉතින් ගණන් වැඩි දේවල් 350ට දාලා තිබ්බා. ඉතින් අපිත් ගොඩක් ගත්තා. ඉතින් බලන්නකො මොන වගේ අයිටම්ස්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ හැම දෙයක්ම වගේ දාලා තිබුණේ 350ට. ඉතින් කඩේ ඇතුළට එනකොටම දැක්කේ ලොකු සෙනගක්. ඇත්තටම කිව්වොත් මේ කඩේ පුරාම සෙනග පිරීලා. ඉතින් 350ට මෙච්චර බඩු ගන්න මිනිස්සු පිරීලා ඇත්තටම හරිම හිතා ගන්න බෑ. මොකද එච්චරටම මිනිස්සු පිරීලා. දැන් සති දෙකක් තිස්සේ ඉඳන් මං අම්මලාගෙනුත් ඇහුවා මේ විදිහට එකම විදිහටලෝ මිනිස්සු එච්චරටම සෙනග පිරීලා ඉන්නවලු. ඉතින් බඩු ගන්න කියලා තමයි කිව්වේ. ඒ කියන්නේ හොඳ බඩු තිබුණා. ඇත්තටම ගොඩාක් හොඳ දේවල් තිබුණා. ඉතින් අපි ගන්න ප්ලාස්ටික් බෝතලයක් පවා එක බෝතලයක් අපි කඩෙන් ගන්නකොට 350 කෙන එක අපිට බෝතල් දෙකක් 350ට ගන්න. ඉතින් ඒ වගේ අයිටම්ස් එහෙම දෙක ගන්න ඒවත් තිබුණා. එකම අයිටම් එක 350ට විතරක් නෙවෙයි. අයිටම්ස් දෙකක් තුනක් පීසස් 6ක් ඉතින් ඒ වගේ දේවල් 350ට දෙන අවස්ථා තිබුණා. ඉතින් කියන්න ඕනේ මේ හැම බඩුවක් ඉස්සරහම බෝඩ් එකක් දාලා තියෙනවා පීසස් කීයක්ද 350 කියන එක. ගොඩක් තැන්වල එක පීසස් එකක් තමයි 350 තිබ්බේ. ඉතින් සමහරක් තැන්වල දෙකක් ගත්තොත් 350යි කියලා දාලා තිබුණා. සමහරක් තැන්වල 6ක් ගත්තොත් 350යි කියලා දාලා තිබුණා. ඉතින් ඒ වගේ තැන් තියෙනවා. ඉතින් අපිට බෝඩ් බල අපිට ගන්න පුළුවන් අපිට උවමනා හැමදේම. ඉතින් හැඳි වගේ දෙයක් ගන්නකොට හැඳි 6ක් කෑරුප්පු 6ක් ඉතින් ඒ වගේ දේවල් 350කට දාලා තිබුණා. මේ පැත්තේ යන්නේ. ඉස්සරහට යන්න ඕනේ හරියට. හොඳයි. පොඩි එක්කෙනෙක් ඉන්නේ ගෙදරකට නම් හොඳයි. අපි ඒක කවු කවන්න. දාන්න. ඉතින් ඒ වගේ හොඳ නොන්ස්ටික් ෆෑන් තිබුණා. ඉතින් ඒවත් 350ට දාලා තිබුණා. ඉතින් ඒ වගේම තමයි පීසා දාන තැටි, ඉතින් පාන් තැටි, ඉතින් ඒ වගේ දේවලුත් නොන්ස්ටික් වලින් තමයි තිබුණේ. ඉතින් ඒවා හොඳට තිබුණා. ඉතින් ඒවා 350 ප්‍රයිස් එකටම තමයි දාලා තිබුණේ. ඉතින් මං කලින් කීව හැඳි තමයි මේ හැඳි ගෑරුප්පු. ඉතින් ඒ වගේ පීසස් 6ක් තිබුණා. ඉතින් ලස්සනයි සමහරක් ඒවා. ඉතින් ඒවත් තිබුණේ රුපියල් 350ටම තමයි. මේ පාට හොඳ? රතු පාටද? මේවා 350යි. මේ හොඳද? මේවත් තියෙනවා ඒක ඔක්කොම 350 සෙට්. Ya, arbitra. ඉතින් මේ පුදුම සෙනගක් තමයි ඉන්නේ. මෙතන තියෙනවා චුටි චුටි කම්.
මේවත් 350යි. ඒතකොට මේ වගේ ඒවා තියෙනවා. ඒවා කප් 350යි. මේ අපි ගත්තා. අපිට ඕනේ. අයියා මේ මෙතන තියෙනවර. අයියා ඒවා තියෙනවා. මේ මේ ඔක්කොම ආ මේ ගලගන්න. ඔන්න හැම කෙනාටම හොඳයි. නෑ නෑ අට ගත්තේ මට කරනවා. 350යි මේ ඔක්කොම ඉතින් 350යි. යා මේ අර ලස්සන හැන්දි තියෙනවා. ඔව් ඒව කැතයි. 350යි. මේ ඔක්කොම 350යි. ඒ මොනවද? අර හෙයා ඔයිල් ස්ප්‍රේ කරන්නේ නැද්ද? අනේ මම ඕ ස්ප්‍රේ බොට්ටේ. ගමුද ඒක අපේ. තෙල් ස්ප්‍රේ කරන්නේ ගමුද? මොනද? තෙල් නේ? ඔවනේ. මේ 350යි මේ ස්ප්‍රේ එක. ඊට පස්සේ මේවත් 350යි. ඔක්කොම මේ දාලා තියෙනවා ඔක්කොම 350ට තමයි දාලා තියෙන්නේ. ඇත්තටම ලාභයි. හැන්දි සෙට් එකක් ගමුකෝ. ඉතින් පුදුම සෙනගක් ඉන්නේ ඔයාලට පේනවා ඇති. ඉක්මන් කරන්න. තෝක සීමිතයි. ඕනේ හැමෝටම වෙන්න පුළුවන්. 350යි. ඕන දෙයක් 350ට තමයි දාලා තියෙන්නේ. ඉතින් හැන්දි මේ බලන්න හරි ලස්සනයි. මේ ඔය පාට හොඳයිද? ඕන පාටක් ගන්නද? ගැරු. මොකටද ඕවා? අරහෙට හොඳයි මේ. ඕනම කෑල්ල 350යි. මේ සෙට් එකම දාලා තියෙනවා 350ට. මේ සෙට් එකම 350යි. 350යි. මෙන්න මේක 350යි. හා එපා හොමකට. මේ වලද? ඒවත්. ඔයාලට ඕනේ වගන්නේ මට ඕ මොනවත් එපා. දෙහිමිරිදි කෙනෙක් ගත්තා නේද? මෙතන වෙනස් නේ. අයිස්ක්‍රීම්. එකක් ගන්න. ගන්න. ඒ තියෙන්නේ අර අර තියෙන කප්පල. හරි. මේක ගන්න. ඔයා ගන්න. මේකක් නේ? ඔව්. දීවානක දින පොලිම දැන්. අයියා ඔයා පොලිමට යන්න ඉතින්. මේවා 350යි. 350යි. මේවා 350යි. මේ බොක්ස් තියෙනවා. මේ බොක්ස් 350යි. අනිත් මේක ආයෙ කොට යන්නේ දැන් පල්ලෙහාට යන්න. නැන්දි මොකටද ජාම? මේක ගන්නවා මේ වාට. ඔව් මේ ගන්න. ඔය අරන් දෙනව නම් ගන්නවා. මේ ඔක්කොම 350ට දාලා තියෙන්නේ. හරිද? මොකද්ද බලමු. යා ඒ පිටි ගන්න. යා දැන් අපි අර පැත්තට යන්න. අයියා ඕව එපා. යන්න දැන් අපි අර පැත්තට යන්න. මෙහෙට යන්න එන්න. මේ වගේ මේවා තියෙනවා ක්ලාස් බොක්ස්. මේවා 350යි. මේ මොනවද අක්කා? මේ විතර දෙන්න පුළුවන් ජුවලරි. අනේ චාමින්. ජුවලරි. මේ අල්ලගන්න කැමරාව. අය මේක හොඳ නෑ. එකක් තියෙනවා මේ අපෝ මේක ගැලවෙනවා. ලස්සන මිටක් තියෙන එක අනේ බෑ බෑ. ඕක චූටිනේ. අනේ මේක මේ හිතේ තියෙනවා. අනේ මේක හොඳයි. අනේ මේක ගැලවෙන්නේ. ගැලවෙනවා. අනේ
තනි එකක් නෑ. අනේ මේක ඇයි අර බකට් කොහෙන්ද ගන්නේ? प्लास्टिक बॉक्स तुमसे बना है पीसेस 10ක් තුන්සේ 50යි මෙතන නම් පීසස් 10ක් 350යි මෙන්න මේ වගේ ඒවා 10ක් දෙනවා ඒව 10ක් 350යි හරිද ඊට පස්සේ මෙතන දාලා තියෙනවා මෙතන දාලා තියෙනවා මේක එක පීසස් එකක් රුපියල් එකක් 350යි කියන්නේ මේ වගේ අයිටම්ස් මේක ඇවිල්ලා 350ක් ඒ කියන්නේ එක පීසස් හරිද या हाँ මෙතන ඕනිද කෝ පානි මෙතන පීසස් 3ක් ඇවිල්ලා දාලා තිනවා. ඒ කියන්නේ මේ බෝතල් 3ක් 350යි. මේව 3ක් 350යි. ඉතින් එතරම් තමයි විදියට තියෙනවා. එතන මේකේ කප්ස් ගත්ත හැකි. ප්ලාස්ටික් එකක්. මෙතන 350යි මෙන්න මේවා. පීසස් මේකේ 3ක් කෑම් පෙට්ටි 3ක් 350ට තමයි දාලා තියෙන්නේ. හරිද? මේවත් ඒ වගේ තමයි බෝතල්. මේවා ඔක්කොම 3ක් 2ක් 350නේ. මේ බෝතල් දෙකක් 350යි. මේවා දෙකක් ලොකුයි. මෙතනත් දෙකක් 350යි. මෙන්න මේ වගේ දෙකක් 350යි ලොකුයි මේ බොක්ස් එක. මෙතනත් දෙකක් 350යි. එකක් 350යි කියලා දාලා තිනවා. මෙන්න මේකත් 350යි. මේ වගේ ඔන්න මේකෙත් එකක් 350ට තමයි දාලා තියෙන්නේ ලොකු බොක්ස් එකක්. මම මෙතන තියෙන ප්ලාස්ටික් බොක්ස් වගේ එකක් 350ට තමයි දාලා තියෙන්නේ. ඉන්දියාප්ප වංගෙඩි මේ ඉන්දියාප්ප වංගෙඩියත් එකක් 350යි. මේ මේකක් ගන්න ඕනේ කියවනේ අයියා. මෙතන මේ ප්ලාස්ටික් බකට් මෙන්න මේවා මේ එකක් 350ට තමයි දාලා තියෙන්නේ. බකට් මෙන්න මේ බකට් එක ඔයාලට පේන්නේ මේ කොළ පාට බකට් එක. ඒක 350යි. ඉතින් ලොකු මේක තමයි ගත්තේ. මේ පාට එකක් හොඳයි නේ. පීනක් දාලා බලමු. මෙතන දාලා තියෙනවා මේ පීසස් 3ක්. 3ක් ඇවිල්ලා 350යි. කියන්නේ මෙන්න මේවා. මේ බෝතල් 3ක් 350ට තමයි දාලා තියෙන්නේ. මේවා 3ක් 350යි. මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනත් 3ක් 350යි. 3ක් දාලා තියෙන්නේ. කියන්නේ මෙන්න මේවා. මේ පීසස් මේවා 3ක් 350ට තමයි දාලා ඊට පස්සේ මේ 3ක් 350 පොලි මේවා තින්දේ නැත්නම් අද යන්න වෙන්නේ මේ පොලි මේවා 350යි 3ක්. මෙතනින් ඒ 3ක් 350යි. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මෙතන කටර් මේවා ගොඩක් මේ තියෙන ඔක්කොම 3ක් 350ට වගේ තමයි දාලා තියෙන්නේ. මේවා තියෙනවා. මේවා 3ක් 350යි. මෙතන තමයි 3ක් 350ට මේ දාලා තියෙන කප්.
ඉවත් වුණත් 350ට තමයි දාලා තියෙන්නේ. මේ items මෙතන 350ට දාලා තියෙන්නේ. ඕ අයියලා මේ පොලිමර් චාම මෙතන මේ සල්ලි පොලිම නම් තියනවා ළමයි මෙන්න මෙතන ඉඳන් වෙන්න මෙච්චර මෙහෙම ඇවිල්ලා මේ තනි කර මෙන්න මෙහෙට එනකම් පොලිම වෙනවා සෑහෙන පොලිම මම දැන් පොලිම ඉන්නම් අයියලාට එන්න කියන මම එතකන් ඉන්නම් එතකොට මේ ළමයි තෝරන්නේ කියන්නේ මේව නම් ෂෝක් ඇත්තට මේව නම් 350ට දාලා තියෙන්නේ මේ මක්ස් දාලා තියෙනවා. ඔර මේ වගේ එකක් ඕනද? ඉතින් මේකවත් 350ට තමයි තියෙන්නේ. මේ ඔයිල් ස්ප්‍රේ කරන බෝතල. එහෙනම් රුබින් ගන්න බෑ. ඉතින් මෙතනත් මේ ඕනම එකක් කියලා තමයි දාලා තියෙන්නේ මේ ඕනම කෑල්ල 350යි. මේවා මේ මග් එකක් 350යි. ඒ පයව තියෙනවානේ. ඉතින් මෙතනත් එහෙමයි මග් එකක් 350යි. මග් එකක් 350යි. ඉතින් ඒ විදිහට තමයි මේ කොහටි මේක ගත්තා මාර සෙනගක් ඉන්නේ. ඉතින් ඔයා තාමත් ඇවිල්ලා නැත්තම් ඔන්න එන්න පුළුවන් 350 කෑලි කඩේට. තමයින මේ වගේ එකක් තියෙනවා මේ ජාහිල් වගේ. ඒවත් මම අර ලිප්ස්ටික් මෙතෙන් දාවත් ළමයි යන්න හිතෙන්නේ එච්චරටම වගේ බෝතල් තියෙනවා කෑම් පෙට්ටි මෙතන දෙකක් පීසස් මෙන්න මේ බකට් දෙකක් 350යි. මෙන්න මේ වගේ ලොකු බෝතල් දෙකක් 350යි. ඒ වගේ දේවල් තමයි දෙකක් 350ට දාලා තියෙන්නේ. දැන් මේ සෙරප්පු තියෙනවා 350ට දාලා. මේ සෙරප්පු තියෙනවා 350 සෙරප්පු. මේ තියෙන්නේ 350 සෙරප්පු. ඒකෙත් පීසස් දෙකක් 350යි කියලා දාලා දෙන. ඒ කියන්නේ 150 175ක් විතර. මොනවා දාලා තියෙන්නේ? වර්ණෝස් කරලා දාලා. සුද්ධියකට මේකක් කරගෙන ඉවනේ තව සෙට් එකක්. සෙට් 6ක් තියෙනවා කරගෙන ඉන්නේ. මේකේ සෙට් 6ක් 350ට තියෙනවා. ඕලදිලා හන්ටක් ගන්න. මේවත් දාලා තියෙනවා. මේව නම් මේකේ පීසස් දෙකක් 350ට දාලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ කප් එකත් එක්ක මේකේ මෙන්න මේවා 350ට තමයි දාලා තියෙන්නේ. ඒකේ පීසස් දෙකක්. කාය එච්චරද? මේවා පීසස් දෙකක් 350යි. මේවත් එහෙමයි. මෙතන 6ක් 350ට දාලා තියෙනවා. මෙතන 6ක් දාලා තියෙනවා. 6ක් 350ට. හයක් 350. මේ වගේ චූටි පාත්‍ර දෙකක් 350යි. ඒ කැලක් කියන පුතේ මේ දෙකක් 350යි කියලා නේද දාලා තියෙන්නේ. මේ බැලුත් කරේ. ඔව්. ඉතින් මේ වගේ වහන්න දෙකක් 350ද? ඔව් දෙකක් 350යි කියලා දාලා තියෙනවා. ඔව්. ඉතින් මෙන්න මේ විදියට ඒවත් දෙකක් 350ට දාලා තියෙනවා. ඊට මෙන්න මේ ප්ලේට් දෙකක් 350ට තමයි දාලා තියෙන්නේ. ඒක ලස්සනයි ළමයි. එක එක වර්ගයේ ප්ලේට් තියෙනවා. මේක මාර ලස්සනයි. අන්න ඒ විදිහට තමයි තියෙන්නේ.
ඇද්දද යන්ද? අයියා හරිද? යා. අයියා. හරි ඉතින් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. කුටු තියෙනවා. ඉතින් මේ මෙතෙන් සෙනග ඔයාලට පේනවා ඉතින් සල්ලි පොලිම වෙන්න මෙච්චර දුර. ඉතින් මේ බඩු ගොඩක් තියෙනවා. ඉතින් ඔයා තාමත් ඇවිල්ලා නැත්තම් එන්න. කෝ දැන් අයියා? කෝ අයියා? ඉතින් මෙන්න මේ හොටෙල් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට එන්න පුළුවන් ඕන කෙනෙක්ට. හරි ඉතින් ඔයා තාමත් ඔන්න 350 කෑලි කඩේට ඇවිල්ලා නැත්නම් ඔන්න ඔයාට දැන් මෙන්න පුළුවන්. මොකද බඩු ඉවර වෙන්නේ නැහැ. අතරම ඉවර වෙන්න ගෙනත් දාන. ඉතින් ඔයා තාමත් ඇවිල්ලා නැත්නම් ඔන්න ඔයාට අවුරුද්දට හොඳ සේල් එකක් අතරම එන්න පුළුවන් හැමෝටම අරන් යන්න.